අද අපි ජීවත් වෙන්නේ ආදරය කියන වචනය විකුණගෙන කන ලෝකෙක. පාරේ යනකොට Facebook එකේ TikTok එකේ හැමතැනම අපි දකින්නේ ආදරය කරන අයව. හැබැයි ඔය පේන හිනා පිටිපස්සේ කී දෙනෙක් ඇත්තටම සතුටින් ඉන්නව ඇද්ද? කී දෙනෙක් රැට කොට්ටට මුණ තියාගෙන අඬනව ඇද්ද? ආයිබෝවන් හැමෝටම. අද හෂා මොටිවේෂන් හරහා මම කතා කරන්නේ ඔයාගේ හදවතටම දැනෙන මාතෘකාවක් ගැන. ඇත්තම ආදරයක් කියන්නේ මොකක්ද? ඔයා මේ ඉන්නේ ආදරයකද නැත්නම් වහල්කමකද? මේ කරුණුකා හොඳට අහගෙන ඉන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පළදෙන් රතු පාට subscribe button එකත් එක්කම ඊට පැත්තෙන් තියෙන notification all bell එක ගැන press කරලා අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. මම මේ වීඩියෝ කතා කරන පළවෙනි කාරණාව තමයි ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙවෙයි. ගොඩක් අය හිතන්නේ කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ ඒ මනුස්සයව තමන්ගේ පාලනයට ගන්න එක කියලා. එයාගේ ෆෝන් එක චෙක් කරන එක, එයා යන්නේ නැතෙන් පස්සෙන් එළවන එක, ඒක ආදරය නෙවෙයි. ඒක හරියට ලස්සනට සින්දු කියන කුරුල්ලෙක් කූඩුවකට දාලා හිර කරනවා වගේ වැඩක්. ඔයා කුරුල්ලට ආදරේ නම් කරන්න ඕනි කූඩුව දොර ඇරලා තියෙන එකයි. ඒ කුරුල්ලා ආසේ පියඹලගින් ආයෙත් සැරයක් ඔයාගේ උරහිස උඩටම එනවනම් අන්න ඒකයි නියම ආදරේ. ආදරේ කරන කෙනාට තමන්ගේම අවකාශයක් දෙන්න. එයාට එයා වෙන්න ඉඩ දෙන්න. බලෙන් තියාගන්න බැඳීම් හරියට අල්ලේ තද කරලා අල්ලගන්න හදන වැලි කැට වගේ. තද කරන්න ඒ වැලි කැට ඇඟිලි අස්සෙන් හැලිලා යනවා. අන්තිමට ඉතිරි වෙන්නේ හිස් අතක් විතරයි. මම මේ වීඩියෝ කතා කරන දෙවෙනි කාරණාව තමයි වචන වලට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරන්න. මම ඔයාට ගොඩක් ආදරේ වෙන එක කියලා දවසට 10 පාරක් මැසේජ් කරන එක හරිම ලේසියි. හැබැයි ඇත්තම ආදරේ තියෙන්නේ ඔය වචන ASCII නෙවෙයි. ඔයා අසනීප වෙලා ඉන්න වෙලාවක, ඔයාගේ හිතට ලොකු බරක් දෙන්න වෙලාවක, මුළු ලෝකෙම ඔයාට විරුද්ධ වෙච්ච වෙලාවක ඔයාගේ ඇතින් අල්ලගෙන බය වෙන්න එපා. මම ඉන්නවා කියලා කියන මේ මිනිස්සයා ළඟ තමයි ඇත්තම ආදරේ තියෙන්නේ. වචන කියන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒත් ඔයා වෙනුවෙන් කපකිරීමක් කරන්න, ඔයාගේ නිශ්ශබ්දතාවයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ලස්සන වචන වලට වඩා ඒ මිනිස්සයා ඔයා වෙනුවෙන් කරන පොඩි පොඩි දේවල් දිහා බලන්න. එතකොට ඔයාට ඇත්තම ආදරේ පෙනේ. මම මේ වීඩියෝ කතා කරන තුන්වෙනි කාරණාව තමයි තමන්ට ආදරේ නැති කෙනෙක්ට තවත් කෙනෙක්ට ආදරය කරන්න බෑ. මේක තමයි ලොකුම වැරද්ද. ගොඩක් අය තමන්ව බින්දුවට දාගෙන තමන්ගේ සතුට මරාගෙන තවත් කෙනෙක්ව සතුටු කරන්න දඟලනවා. ඔයා හිතනවා ඇති එතකොට ඒ කෙනා ඔයාට වැඩියෙන් ආදරය කරයි කියලා. නැහැ. එතකොට වෙන්නේ ඒ කෙනා ඔයාව ලාභ මිනිසෙක් විදියට දකින එක. ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න. ඔයාගේ පෙනුමට, ඔයාගේ හීනවලට, ඔයාගේ ආත්ම ගෞරවයට ගරු කරන්න. ඔයා ඇතුළතින් සතුටින් හිටියොත් විතරයි ඔයාට පුළුවන් තවත් කෙනෙක්ගේ ජීවිතයට සතුටක් වෙන්න. මතක තියාගන්න, හිස් භාජනයකින් තවත් කෙනෙක්ට වතුර බෙදන්න බෑ. ඔයා ඔයාගේ වටිනාකම දන්නවනම් වැරදි මිනිස්සුන්ට ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මම මේ වීඩියෝ කතා කරන හතරවෙනි කාරණාව තමයි දෙන්නම එකම හීනයක් දෙස බැලීම. ආදරය කියන්නේ නිකන් මූණට මූණ බලාගෙන ඉන්න එක නෙවෙයි. ආදරය කියන්නේ දෙන්නම එකතු වෙලා එකම දිශාවකට ගමන් කරන එක. ඔයාගේ දියුණුවට අකුල් දෙරන, ඔයාගේ හැකියාවන් මරා දාන කෙනෙක් ළඟ ඉන්න එක ආදරයක් නෙවෙයි. නියම සහකරුවෙක් කරන්නේ ඔයා වැටෙන වෙලාවට ඔයාව උඩට ගන්න එක. ඔයාට පුළුවන් මම ඔයා එක්ක ඉන්නවා කියලා ඔයාගේ ගමනට පියාපත් දෙන එක. ජීවිතය කියන්නේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගය දිනන්න ඔයාට ඕනේ ඔයාගේ අවුලෙන් අදින කෙනෙක් නෙමෙයි. ඔයාගේ අතින් අල්ලලා ලෝකෙ දිනවන්න හයියක් වෙන කෙනෙක්. මම මේ වීඩියෝ කතා කරන අවසාන කාරණාව තමයි අත්හැරීම යනු ආදරයේ උච්චතම අවස්ථාවයි.
අවසාන දේ තමයි මේ ලෝකේ තියෙන කටුගම ඇත්ත. හැම ආදර කතාවක්ම කසාදයකින් කෙලවර වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා අපේ ජීවිතේ ඉන්න එකෙන් දෙන්නටම වෙන්නේ වේදනාවක් නම් එයාගේ හෝ ඔයාගේ අනාගතේ විනාශ වෙනවා නම් ඒ බැඳීමෙන් ගෞරවාන්විතව අයින් වෙන එකත් මාරම උතුම් ආදරයක්. වෛරයෙන් පරිගැනීමෙන් සමුගන්න එපා. ඔයාට මීට වඩා හොඳ ජීවිතයක් ලැබෙන්න කියන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරලා අයින් වෙන්න. ලස්සන මතකයක් හිතේ තියාගෙන තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් තමන් අයින් වෙන එක ආදරේ අයිති කරගන්නවට වඩා දහස් වාරයක් වටිනවා. ඉතින් අද මේ කතා කරපු කරුණු ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා ඉන්න බැඳීම ඇතුලේ මේ ගෞරවය, මේ නිදහස තියෙනවද? නැත්නම් ඔයා හැමදාම අඬ මේක ඇදගෙන යනවද? ජීවිතය කියන්නේ එකපාරක් ලැබෙන දෙයක්. ඒක වැරදි මිනිස්සු වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඔයා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ගත්තා නම් ඒක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න මතක කරන්න එපා. ආශා මොටිවේෂන් අපිව දැම්ම සබස්ක්‍රයිබ් කරන්න මේ වගේ දිරි ගන්නන සුළු වීඩියෝ බලන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඕගොල්ලන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.